ආයුබෝවන් ඔයාලා හැමෝටම. මම කලින් මගේ වීඩියෝස් වල කතා කරා ඩෙන්මාර්ක් වල ස්ටුඩන්ට් වීසා ගැන සහ යුනිවර්සිටි එකක් තෝරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම අද කතා කරන්නේ ඩෙන්මාර්ක් වලට ඩිරෙක්ට් වර්ක් වීසා එකක් කරා යන්න තියෙන ලේසිම ක්‍රමයක් ගැන. ඒකට කියන්නේ පොසිටිව් ලිස්ට් එක කියලා. ඉතින් අපි ගොඩාක් අය හිතන්නේ යුරෝපයට යන්න ලොකු සල්ලියක් එහෙම නැත්නම් ස්ටුඩන්ට් වීසා එකක්ම ඕනි කියලා. හැබැයි ඒවා දැනටමත් ලංකාවේ කරන ජොබ් එක ඩෙන්මාර්ක් වල පොසිටිව් ලිස්ට් එකට අයිති නම් ඔයාට පුළුවන් කෙලින් මෙහෙන් ජොබ් ඔෆර් එකක් අරගෙන මාසයක් වගේ කෙටි කාලයකින් වීසා එක හදාගෙන ඔයාගේ පවුලත් එක්කම ඩෙන්මාර්ක් වලට යන්න. ඉතින් මම අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මොකද්ද මේ පොසිටිව් ලිස්ට් එක? 2026 අවුරුද්දට අදාළව මේ ලැයිස්තුවට අයිති වෙන ජොබ් මොනවද? ඔයා ලංකාවේ ඉඳන් මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා තමයි. ඉතින් ස්කිප් නොකර අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බලන්න. මම ඉස්සෙල්ලාම කතා කරන්නම් මොනවද මේ පොසිටිව් ලිස්ට් එක කියන්නේ කියලා. මම කලින් කිව්වා වගේ අපේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එක තියෙනවා ඩෙන්මාර්ක් වල new to denmark කියන එක. මේක තමයි වෙබ්සයිට් එක. ඔයාලට ඒකට ගිහින් ඔක්කොම විස්තර හොයාගන්න පුළුවන්. ඒකේ අපිට වර්ක් වීසා හම්බෙන වීසා කැටගරි ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ වීසා කැටගරි. මෙතන ෆාස්ට් ට්‍රැක් එක තියෙනවා, පේ ලිමිට් එක තියෙනවා, පොසිටිව් ලිස්ට් තියෙනවා, රිසර්චර් තියෙනවා, PhD අයට කොහොමද කියලා තියෙනවා. ඒ වගේම ඔයා ෆාම් එක ජොබ් එකක් හොයාගත්තොත් ෆාම් මැනේජර් කෙනෙක් විදියට කොහොමද? එතකොට ස්ටාර්ට්අප් එකක් කොහොමද? ඒ කියන්නේ ස්ටාර්ට්අප් එකක් කියන්නේ ඩෙන්මාර්ක් වල බිස්නස් එකක් අපි පටන් ගන්නවා නම් ඒක කොහොමද? මේ ට්‍රේනින් කෙනෙක් විදියට යන්නේ. ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එකක් වගේ හොයා ගන්නවා නම් කොහොමද යන්නේ? මම මේ ඉන්ටර්න්ෂිප් ගැන වෙනම කතා කරන්න වීඩියෝ එකකින්. ඒ වගේම ස්ටාර්ට්අප් එකක් ගැනත් මම කතා කරන්නම්. එතකොට මෙතන තව ටෙක්නොලොජි ඒ විදියට වර්ක් වීසා වර්ග ගොඩක් තියෙනවා. මම අද කතා කරන්නේ මේ පොසිටිව් ලිස්ට් එක ගැන. පොසිටිව් ලිස්ට් එකේ වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ higher education වලයි skilled workers ලටයි. The positive list for people with the higher education. ඒ කියන්නේ ඩිග්‍රී එකක් තියෙනවා නම් කියන්නේ බැචලර් එකක් හරි මාස්ටර් එකක් හරි තියෙනවා නම් මම ස්කිල්ඩ් වර්කර් ගැන පස්සේ කතා කරන්නම්. මම අද කතා කරන්නම් මේ higher education positive list එක ගැන. මේකේ තියෙනවා මේ තියෙන්නේ normal processing time එක. සාමාන්‍යයෙන් අවුරුද්දේ මාසයකට වගේ තමයි යන්නේ. ඒකට ඩැනිෂ් ක්‍රෝන් 7810ක් තමයි මේ වීසා ෆී එක විදිහට යන්නේ. එතකොට මේකේ තියෙනවා ඔයාලා need to know and how to apply කියන එක. කියන්නේ කොහොමද අපි apply කරන්න කියන එකයි ඔයාලා ඒ ගැන දැනගන්න ඕනි මොනවද කියන එකයි. එතකොට මෙතන තියෙනවා what is the positive list for people with the higher education. එතකොට is my job on the positive list for people with the higher education. අපි බලමු අපේ ජොබ් එක මේ පොසිටිව් ලිස්ට් එකේ තියෙනවද කියලා. ඒකෙන් මෙන්න මේ විදිහට වර්ග ගොඩාක් තියෙනවා. අතන්නකො මිලිටරි වර්ක්, එතකොට මේ සීනියර් මැනේජර්ස්ලා, එතකොට මැනේජර් විදියට කියන ඇඩ්මිනිස්ට්‍රේෂන්, බිස්නස් සයිඩ් එකේ මැනේජර් in the field of production and service, මේ hospitality, retail, service manager, මෙතන natural science and engineering, මෙතන health care තියෙනවා, teaching and education, මෙතන economic administration, sales, එතකොට මෙතන IT සම්බන්ධ ඒවා, මෙතන law, social science ඒවා, එතකොට මෙතන technician work තියෙනවා, එතකොට මෙතන technician assistant in health care වල, එතකොට අය මෙතන තියෙනවා business service and sales සම්බන්ධ, අය මෙතන තියෙනවා law, social science and cultural සම්බන්ධ. එතකොට අපි බලමු මේ natural science and engineering job මොනවද කියලා. මෙතන තියෙනවා chemist, biochemist, ඒ විදිහට මෙන්න මෙහෙම පල්ලෙහාට ගොඩාක් ජොබ් වර්ග තියෙනවා. ඔයාලා මේ වෙබ්සයිට් එකට ආවොත් ඔයාලගේ ජොබ් එක මේ පොසිටිව් ලිස්ට් එකේ තියෙනවද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ වගේම දැන් බලන්නකෝ ඔයා ඇප්ලයි කරන environmental coordinator විදිහට. එතකොට එයාලා ඉල්ලන educational requirements තියෙනවා. එතකොට මේකෙදී ඔයාට at least 3 year education at bachelor level. ඒ කියන්නේ ඔයාගේ bachelor degree එක අවුරුදු 3ක් වෙන්න ඕනි අඩුම.
ජෙනරල් ඩිග්‍රී එකක් තියෙන්න ඕනි. එතකොට අපි තව එකක් බලමු. හෙල්ත් කෙයා. හෙල්ත් කෙයා එකේදී මෙන්න මෙතන තියෙනවා මෙඩිකල් ඩොක්ටර්. කියන්නේ ඩොක්ටර් කෙනෙක් විදියට යනවා නම් මාස්ටර් ඩිග්‍රී එකක් වගේම කියන්නේ ඩෙන්මාර්ක් වලින් වාව මේ ඇසෙප්ට් කරන්න ඕනි. ඒකට වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක මම මෙතන කතා කරන්නේ නැහැ. අනිත් එක අපි කතා කරමු ටීචින් ඇන්ඩ් එඩියුකේෂනල් වර්ක්. මෙතන රිසර්ච් කරනවා නම් ඔයාට ඇට්ලීස්ට් තියෙන්න ඕනි අඩුම මාස්ටර් ඩිග්‍රී එකක්. මේකේ තියෙන PhD එතකොට යුනිවර්සිටි කොලෙජ් වල රිසර්චර් කෙනෙක් විදියට ඇකඩමික් ඔෆ් ආර්ට්ස් වල ඒ විදියට මෙතන තියෙනවා. ඔයාලා ටීචර්ස් යනවා නම් අපර් සෙකන්ඩරි ස්කූල් ටීචර් එහෙම ඔයාලට යන්න ඕනි. ඔයාලගේ ජොබ් එක මෙතන අපිට හොයාගන්න පුළුවන් ලෝ සෝෂල් සයන්ස් අපි බලුවොත් එහෙම මෙතන තියෙන ඔයාලගේ ලෝ කෙනෙක් නම් මෙතන තියෙන ඔයාලගේ ඉල්ලලා තියෙන එඩියුකේෂනල් රික්වයර්මන්ට්ස් මොනවද ජජ් කෙනෙක් නම් මෙතන තියෙනවා. ලයිබ්‍රේරියන් කෙනෙක් නම් තියෙනවා. ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර් කෙනෙක් නම් මෙතන තියෙනවා මොනවද ඔයාලට ඕනි ඉකොනොමික්ස් කෙනෙක් නම් ආකියොලොජිස්ට් කෙනෙක් නම් ඒ විදියට මේ ජර්නලිස්ට්ලා ටක් තියෙනවා. එතනත් එයාලට ඉල්ලන ඇට්ලීස්ට් 3 year education at bachelor level. ඒ විදිහට ඔයාලට මේකට આવොත් ඔයාගේ ජොබ් එක මේකේ තියෙනවාද කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා what are the conditions. මේ තියෙනවා ඒ කියන්නේ ඔයාගේ education requirements ඒ ඉල්ලලා තියෙන education requirements ඔයාගේ මේ සම්පූර්ණ වෙලා තියෙන්න ඕනි. එතකොට මේ සැලරි එක යාලා දෙන සැලරි එකක් තියෙනවා දැනිෂ් ස්ටෑන්ඩඩ් එකට සාමාන්‍ය යාලගේ ඩැනිෂ් ක්‍රෝන් 35ක් විතර වගේ ටැක්ස් වලට කලින් ගෙවන්න ඕනි. ඒක ලැබෙන්න ඕනි. එතකොට වර්කින් හවර්ස් සාමාන්‍ය සතියේ පැය 37යි. අනිවාර්යෙන් සතියේ පැය 37යි ඔයාලට ඩෙන්මාර්ක් වල වැඩ කරන්න තියෙන්නේ. ඒ විදිහට ඔයාලගේ මුකුණ තියෙනවා. ඕනි දේවල් ටික your salary must be paid into a Danish bank account. කියන්නේ ඔයාලගේ Danish bank account එකකට ඔයාලගේ salary එක එන්න ඕනි. ඒ විදිහට conditions තියෙනවා. how long can ඔයාලට කොච්චර කාලයක් එහෙ ඉන්න පුළුවන්ද? මෙතන තියෙන වගේ duration එක permit එක අවුරුදු 4කට වඩා වැඩි නම් ඔයාලට පුළුවන්. වගේ කියනවා හිතන්න අවුරුදු 4කට වඩා වැඩි permit එකක් හම්බ වෙනවා නම් ඔයාලට පුළුවන්. ඔයාගේ job එක positive list එකේ තියෙනවා නම් ඔයාලට අදාළ ඒ requirements fulfill කරනවා නම් ඔයාලට PR එකට apply කරන්න. PR එකට apply කරන requirements වෙනම තියෙනවා. මම ඉගෙන වෙනම කතා කරන්න. ඒ විදිහට ඔයාලට PR එක වෙන PR තාත් එක වෙකන් ඔයාලට මේ positive list එකේ job එකක් හොයාගත්තොත් යන්න පුළුවන්. ලොකුම දේ ගොඩාක් අය අහන දෙයක් තමයි පවුලත් එක්ක යන්න පුළුවන්ද කියලා. මෙතන කිරිම් කියලාම තියෙනවා can my family be granted the resident permit කියලා තියෙනවා. කියන්නේ ඔයාට ජොබ් එක හම්බුනොත් ඔයාට පුළුවන් ඔයාගේ අවුරුදු 18ට වඩා අඩු ළමයිව සහ ඔයාගේ පාර්ට්නර්ව කියන්නේ ඔයා බැඳලා ඉන්න කෙනා වයිෆ් එහෙම නැත්නම් හස්බන්ඩ්ව ඔයාට එක්කගෙන යන්න පුළුවන් ඩෙන්මාර්ක් වලට. ඒ ටික තමයි මෙතන වැඩිපුර දැනගන්න තියෙන්නේ. අනිත් එක කියන්න ඕනේ මෙයාලගේ මේ පොසිටිව් ලිස්ට් එක අවුරුද්දකට දෙපාරක් වෙනස් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ඒක බලන්න මේ වෙනස් වෙලා තියෙනවද ඔයාගේ ජොබ් එක මේ ලිස්ට් එකේ තියෙනවද කියන එක. මෙතන තියෙන how to apply කියලා කොහොමද ඇප්ලයි කරන්න ඕනේ කියලා. ඒකේ සෝඩා ID එකක් හදාගන්න තියෙනවා. ඒකත් මෙතන හදාගන්න විදිය දාලා තියෙනවා. නම surname එක passport number email ඒ විදිහට මෙවුවා දාලා ඔයාට ඒක හදන්න පුළුවන්. ඒතකොට ගෙදර කේස් සෝඩා ID එක දාලා ඔයාට පේමන්ට් එක කරන්න පුළුවන්. කොහොම 6000 ගානේ පේමන්ට් එක එකලා ඩොකියුමන්ට් වල තියෙනවනේ කියන්නේ වර්ක් කරපු වගේ සර්විස් ලෙටර්ස් එතකොට ඩිග්‍රී එකේ කාඩිග්‍රී එකක් කරලා තියෙන වගේ ඩිග්‍රී වල තියෙන සර්ටිෆිකේට් ඒ ටික ඔක්කොම එයාලට යවන්න ඕයි. ඒකලට තියෙන්නේ ඒ ටික ඔක්කොම VFS එක කරහා ඔයාලට බාර දෙන්න පුළුවන්. ඉන්දියාවට යන්න ඕනේ නැහැ. මොකද සාමාන්‍ය ස්වීඩන් ෆින්ලන්ඩ් වල වගේ නම් අපි ඉන්දියාවට යන්න ඕනේ. ඒත් මෙහෙ ලංකාවේ තියෙන VFS එක හරහා වැඩ වෙන හින්දා ඔයාලට VFS එක through ඉන්දියාවට යවලා ඒ වගේම බයෝමෙට්‍රික් මෙහෙදිම දීලා ඔයාලට වීසා එක ග්‍රාන්ට් කරගන්න පුළුවන්.
අනිත් එක තමයි අපිට ජොබ් එකක් හොයාගන්න පුළුවන් මෙතන කියනවා ජොබ් ඉන්ඩෙක්ස් කියන එකයි. මෙතන I work in Denmark මෙන්න මේ වෙබ්සයිට් දෙක. මේ වෙබ්සයිට් දෙකේ ඔයාලට ජොබ් හොයාගන්න පුළුවන්. මෙතන වගේ සර්ච් කරලා කැටගරි එකක් තියෙනවා නම් එහෙම දාලා එතන මේ ජොබ් ඉන්ඩෙක්ස් එකේ තියෙනවා job categories information technology engineering management ඒ විදිහට මෙතන teaching ඒ විදිහට job category තියෙනවා මේ වගේ ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි ඔයාලා දැනගන්න ඕනි සාමාන්‍යයෙන් අපි CV එකක් හදනවා නම් ලංකාවේ විදිහට CV එකක් හදන්න එපා. යුරෝප් විදිහට කියන්නේ යුරෝප් ස්ටයිල් එකක් තියෙන ඔයාලගේ වෙනම ඒ විදිහට යුරෝප් ස්ටයිල් එකට ඔයාලා CV එකක් හදලා cover letter එකක් හදලා මේ ජොබ් වලට ඇප්ලයි කරන්න නැත්නම් ඔයාලා ලංකාවේ විදිහට CV එක දැම්මොත් එයාලා බලනවා මොකද්ද මේ එවලා තියෙන්නේ මේ විදිහට සාමාන්‍යයෙන් අපි CV එකක් හදන්නේ මොකද්ද මේ මෙයාව ගන්න සුදුසුයිද ඒ වගේ එකක් එයාලට හිතෙනවා. ඒ නිසා හරියට CV එක හදාගෙන මෙවට ඇප්ලයි කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් කොහොමද මේ පොසිටිව් ලිස්ට් එකේ ජොබ් එකක් හොයාගෙන ජොබ් වලට ඇප්ලයි කරන්න කියන එක ගැන. නැත්තම් මොකද මගේ වීඩියෝ එක ටිකක් දික් වෙන නිසා මම මේක මෙතනින් නවත්තනවා. ඉතින් මම කියනවා මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න ඊළඟට එන අලුත් වීඩියෝත් එක්ක. සුබ දවසක්.